ඉතිං ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකෙන් විදියට අපි හැමෝම දන්නවා මේ දිනවල ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම ප්‍රබල පසුබෑමක ඉන්නේ. ඉතින් එංගලන්තයට එරෙහිව 20 ලෝක කුසලානය කටමුල තියාගෙන තුරට බිඳුවක් විදියට පැරදුනා. ඉතින් මේ ආකාරයෙන් පරදිනික සමාජ මාධ්‍ය ජාලාවල සෑහෙන්න විවේචනයට ලක් වෙලා තිබෙනවා. ඉතින් අය අතරින් ඔයගොල්ලෝ හැමෝම කවුරුත් දන්න දෙයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයා මුරලිදරන් මීට අවුරුදු 8කට පමණ පෙර ටොප් විච් චතුර YouTube නාලිකාවට අදහස් දක්වමින් කියලා තිබෙන්නේ වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් හදන්න බෑ කියලා. ඉතින් ඔහු කිව්වේ ඒකෙදි මගේ මතය බෑ කියලා. ඉතින් මේකට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙනවා. ඉතින් මීට ප්‍රධානම හේතුව විදිහට සැලකෙන්නේ වර්තමාන ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් මෙම ප්‍රකාශය හින්දා මානසික වශයෙන් පසුබෑමට ලක්වී. මොකද සමාජ මාධ්‍ය ජාලාවල මුත්තයා මුරලිදරන්ගේ ඡායාරූපය යොදාගෙන තමයි මේකට මෙම්ස් පෝස්ට් හදලා දාලා තිබෙන්නේ. ඉතින් අතන මුත්තයා කිව්ව දේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෙකු විදිහට ඇත්තක් වෙලා තිබෙනවා. ඉතින් ක්‍රිකට් හදන්න බෑ, දිනෙන් දින වලපල්ලට යන්නේ. ඉතින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ ගන්න හදන ක්‍රියාමාර්ගය පිළිබඳව ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? ඉතින් මේක හරිද වැරදිද? ඉතින් මුරලි කිව්ව දේ ගැන ඔයගොල්ලෝගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.